අපේ ගෙදරට ප්‍රශ්නයක් නැද්ද කියන්නේ මම මුල් කාලේ දාපු වීඩියෝස් ගෙදර කවුරුත් හිටපු නැති වෙලාවේ මම දැම්මේ. ඊට පස්සේ මේ ගෙදර මිනිස්සුන්ට තේරුණා මම කාලා බීලා ඉන්නේ මේකෙන් කියලා. ඊට පස්සේ මේ ඒගොල්ලන්ට අවුල නැහැ. දැන් නම් මම ගොඩක් වෙලාවට ගෙදර මිනිස්සු ඉදි තමයි මම වීඩියෝ කරන්නේ. එන්න ටිපිකල් ප්‍රශ්නයක් අහන්න. ගෙදර කවුද ඉන්නේ? අම්මා තාත්තා නංගි අයියා. මම මේ අමුවේ මහන්නේ. එයාලත් උඹ වගේමද? උඹ විතරද හයිපර් ඇක්ටිව්? නෑ. අපේ අයියා කියන්නේ පට්ටම ඉගෙන ගන්න පොරක්. අපි නංගි කියන්නේ පට්ටම ඉගෙන ගන්න පොරක්. උඹ විතරයි කාලා කන්නේ. නංගිට ඕනේ ඩොක්ටර් කෙනෙක් වෙන්න, අයියට ඕනේ ලෝයර් කෙනෙක් වෙන්න. මට ඕනේ හරිද? ඒ කියන්නේ දැන් ඒක මට ඒ සමහරවිට ඒක බලපාන්න නැති මම මෙහෙම වෙන්න. ඒකස් මම දන්නවනේ දැන් ගෙදර තත්ත්වේ රකින්න අයියත් ඉන්නවා නංගිත් ඉන්නවා කියලා. ඒතකොට මට ෆුල් සැප දාලා ඉන්න පුළුවන්. මේ එහෙම සැප දාලා නැහැ. ඉතින් මාත් ෂේප් එකේ වැඩ ටික කරගන්නවා. එනිසා අවුලක් නැහැ. අම්මගේ අප්පගේ නම්බුවගෙනවත් දශමයක්වත් හිතුන්නේ නැද්ද හූත් කියලා ඉවර කරද්දි? නෑ මේකනේ සීන් එක. අපි ලොකුණාට පස්සේ අපිට කන්න දෙන්න අම්මයි තාත්තයි දෙන්නවත් නැහනේ. එතකොට ඒගොල්ලන්ගේ නම්බුව රැක්කයි කියලා අපිට කන්න හම්බෙනවාද කියන ක්වෙස්චන් එක ඇති වෙනවා. තේරුණා? ඒ නිසා මේ මම කියන්නේ අම්මලා තාත්තලාටත් කියන්නේ ගෙදර පවුලේ පොඩි එකා මොන හරි විකාර දෙයක් කරලා ගොඩ යන්න හදනවා නම් ඌට ඒක කරන්න දෙන්න. මොකද ඕගොල්ලන් එපා කියලා තව අවුරුදු 20කින් විතර මැරෙලෙයි. ඔය පොඩි එකා නම්බුව තියාගෙන බම්බුව ගහ ගන්න ඕන. හරිද? ඒ නිසා මේ තමන්ට කැමති දේ කරන්න කියලා තමයි මම පොඩි ළමයින්ට කියන්නේ. එහෙම අම්මගේ නම්බුව ඕනේ නැහැ කියලා කුඩු විකුණන්න යන්න එපා. අර if you're doing a controversial like if you're doing something controversial do it. අම්මගේ අප්පගේ නම්බුවයි බම්බුවයි ඔක්කොම ගැන හිතන්න යන්න එපා. ඒ නිසා අවුලක් නැහැ. ඒගොල්ලන්ට ඇත්තටම අවුලක් නැහැ. මුල් කාලේ පොඩ්ඩක් ඔය කුණුහරුප කියන සීන් එකට එකක් දැන් මෙහෙම කිව්වා. තාත්තද අම්මද? දෙන්නම වගේ. පස්සේ මේ කුණුහරුප කියලාම මට මිනිස්සු කතා කරනවානේ මේ සල්ලි දීලා මේක විකුණන්න බැරිද කුණුහරුපයක් කියලා. ඒ නිසා උන්ට තේරුණා කමන්නේ මම කුණුහරුපට වටිනාකමක් දීලා තියෙනවා. මං ඉතල ලංකාවේ එක මනුස්සයා කුණුහරුප කියලා කුණුහරුපට වටිනාකමක් දෙනවා. රුජු කුණුහරුප. රෑ. එලිම කුණුහරුප කියනවා. හැබැයි මේ ඕක ඉතින් අපේ වස්තිලා බ්ලොග් ඒගොල්ලන් කරා. බ්ලොග් කන්ඩිනෝ වල සුපිරියටම කරා වස්තිලා කරා. ඊට පස්සේ අර තනි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නිකන් ජස්ට් මේ කෙලින්ම කුණුහරුපේ කියලා දාලා මල්ලි මම මෙච්චරක් දෙන්නම් මේක කුණුහරුපයක් කියලා විකුණලා දීපන් කියලා කිව්වේ මට විතරේ. ඒ නිසා අවුලන්නේ.